සුබ දවසක් කියලා පිළිගන්න SL YouTube bro YouTube channel එකට මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ දවසකට කොහොමද ඩොලර් 53.03ක් earn කරන්න කියලා. හොඳයි බලමු කොහොමද දවසකට ඩොලර් 53.03. ඔයාලට මම මේ කියන්න යන්නේ AdSense revenue එකක්වත් ඒ ගැන මොකුත් නෙමෙයි හරියටම ඔයා වීඩියෝ එක බලන්න. ඔයාට මේ වෙද්දී කවුරුත්ම නොකියපු සීක්‍රට් එකක් මම අද ඔයාලට කියන්න යන්නේ. ඇත්තරම මොකද්ද මේ සීක්‍රට් එක කියන්නේ ඉස්සරින් ඔයාලට මතක් කරන්න ඕන මගේ channel එක පළවෙනි වතාවට බලන කෙනෙක් නම් channel එකේ වීඩියෝස් තියෙනවා මේ වීඩියෝ A to Z බලලා මේ වීඩියෝ එක හොඳ නම් channel එකේ වීඩියෝ හොඳ නම් channel එක subscribe කරලා check කරන්න කියලා ආරාධනා කරනවා. මොකද ඉස්සරහට subscribers වලට community post හරහා දෙන unlist videos බලන්න කැමති කෙනෙක් ඉන්නවනම් channel එක subscribe කරලා check කරන්න. ඒ වගේම තාමත් SL online බෝ Facebook group එකට join වුණ නැත්නම් join වෙන්න කියලා ආරාධනා කරනවා. ඒක මම අද කියලා දෙන්න යන්නේ මෙන්න මේ විදිහට. එහෙම නැත්නම් මෙන්න මේ AdSense revenue එකක් ගන්න එකක් ගැන නෙමෙයි. ඒ නිසා හොඳට ඔයා මම කියන දේ අහන්න. ඇත්තටම ඔයා YouTube එකේ ගිහිල්ලා නිකමට බලන්න මෙන්න මේ වගේ copyright free music වලින් ඔයා කියන්නේ earn කරන්න බෑද? මම ඔක්කොටම කිව්වා YouTube එක කියන්නේ AdSense විතරක් නෙමෙයි YouTube එක කියන්නේ ලොකු earning potential එකක් තියෙන තැනක් තමයි YouTube. මම ඔයාලට එක method එකක් අද කියලා දෙන්න. මම ඉස්සරහට ඔක්කොම secret එක කියනවා. ඒ වගේම YouTube එක හරහා earn කරන්න ඇත්තටම earn කරන්න පුළුවන්. ඒ නිසා තමයි මම ඔයාලට මේ secret එකින් එක දෙන්නේ. ඒ නිසා මේ secret එක අහගන්න A to Z අහගන්න. ඇත්තටම මෙන්න මේ විදිහට copyright free music. එහෙම නැත්නම් ඔයාලා දන්නා මෙන්න මේ channel එක ඔයාලා හොඳටම දන්නවා. මොකද ඔයා YouTube එකේ වැඩ කරනවා එහෙම නැත්නම් online marketing කෙනෙක් විදිහට වැඩ කරනවා මෙන්න මෙයා දෙනවා copyright free music. ඇත්තටම copyright free music දීලා මේ AdSense income එකක් ගන්නෙ නෑ. AdSense income එක මෙයා ගන්න නෑ. එතකොට ඇත්තටම මෙයාට මේ විදිහට මේ channel එක කරන්න මොකද්ද මෙයාට දෙන income එක? ඇත්තටම ගත්තාම income එක ගත්තාම අපේ ලංකාවේ කට්ටිය දන්නේ ඇත්තටම YouTube එකේ AdSense කියලා විතරයි. ඇත්ත කතාව. YouTube එක කියන්නේ AdSense නෙමෙයි. ඔයාලා AdSense කියන්නේ පළවෙනි කඩේම හැබැයි AdSense වලට එහා ගිය ලොකු income source ගොඩක් YouTube එකේ දෙනවා. මම හැමදාම කියන්නේ YouTube එකෙන් earn කරන්න පුළුවන් කියලා. මොකද ඒකෙන් අපි දන්න එකම method එක අපේ කට්ටිය online marketing කරන එහෙම නැත්නම් online jobs ගන්න YouTube කියන්නේ AdSense කියන එක විතරයි. හැබැයි නමුත් AdSense කියන්නේ එක පළවෙනි income source එක. හැබැයි පළවෙනි income source එක වගේම ඔයාට YouTube හරහා ලොකු income source තියෙනවා. මම ඒක එකක් අද ඔයාලට කියලා දෙන්න. ඒ වගේම ඔයා ගිහිල්ලා මේ වගේ copyright free music දාලා කොහොමද earn කරන්න කියන එක ලොකු ගොඩක් කට්ටියට තියෙන ලොකු ප්‍රශ්නයක්. හැබැයි ඒක මහා ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඔයාට මේ වගේ වීඩියෝ එකක් හදන්න පුළුවන්. හදන්න පුළුවන් බැරි නෑ. ඇයි මේ කට්ටිය හදලා මේ විදිහට දාන්නේ? ඒ කට්ටිය හදලා දාන්නේ මේකට මොන හරි එකක් තියෙන නිසා. ඇත්තටම මේක මොකද්ද කරන්න කිව්වොත් ඔයාට මේ වගේ වීඩියෝ එකක් හදන්න ඔයා දන්නවා මේ වගේ වීඩියෝ එකක් easily හදන්න පුළුවන් Pixabay එකේ අපිට ෆොටෝස් තියෙනවා එහෙම නැත්නම් Unsplash එකේ අපිට ඕන තරම් ෆොටෝස් තියෙනවා ඔයා දන්නවා audio library එකේ තියෙන අපිට ඕන තරම් music ඒ music අරගෙන අපිට බැරිද මේ වගේ එහෙම නැත්නම් අපි කියමුකෝ මේ වගේ channel එකක් කරලා අපි මේ වගේ වීඩියෝස් ටික දානවා එහෙම නැත්නම් මෙයා AdSense revenue එකක් ගන්න නැත්නම් අපිට බැයිද මෙයාගේ වීඩියෝස් අපේ channel එකට දාන්න ඒ කියන්නේ මෙයාගේ වීඩියෝස් අපිට අරන් අපේ විදිහට අප්ලෝඩ් කරන්න වෙයි. පුළුවන්. හැබැයි මෙයාට AdSense revenue එකක් ගන්න ඔය AdSense revenue හැබැයි කොහොමද earn කරන්නේ? earn කරන method ගොඩක් තියෙනවා. ඒ අතර ඔයා ගිහිල්ලා ඉස්සෙල්ලාම කරන්න ඔයාලා කැමති නම් ඔයාලා පුළුවන් මේක සම්පූර්ණ මෙයාගේ තියෙන music track එක. ඔයා දන්න music track එක ගන්න පුළුවන් ඕන කෙනෙකුට YouTube එකේ වීඩියෝ එකක් හැබැයි අතලොස්සයි ඒකේ දේ දන්නේ. අපි කියමු ඔයාලා YouTube එකේ මේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Google එකේ ගිහිල්ලා ගහලා YouTube වීඩියෝ ඩවුන්ලෝඩ් එක අරගෙන ඔයාලට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරන්න. ඔයා ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට ගැලපෙන ෆොටෝ එකක් දාලා. ඔයාලට පුළුවන් Pixabay Pixel ඔයා දන්න ඕන තැනකින් ඔයාලට ෆොටෝස් ගන්න පුළුවන්. ඒ ෆොටෝස් එකක් අරගෙන ඔයාලට පුළුවන් යූස් කරන්න එක්ක OpenShoot යූස් කරන්න පුළුවන් නැත්නම් Clidio. ඔයා දන්නවා Clidio මේ විදිහ මගේ එතන හිටියා Clidio හරහා අපිට වීඩියෝ එඩිට් කරන්න පුළුවන්. වීඩියෝ හරහා වීඩියෝ එඩිට් කරලා අපි ඇත්තටම වීඩියෝ එකක් හදාගත්තා කියන්නේ වීඩියෝ එක හදාගෙන ඔයා කොහොමද earn කරන්නේ? ඔයා earn කරන්න යද්දී ඔයාට earn කරන එකේ secret එකක් තියෙනවා. කොහොමද earn කරන්නේ කියන්නේ ඉස්සරින් ඔයා මේ වෙද්දී තාමත් YouTube එකට මම ඔත්තර කිව්වත් තාමත් ඔයා තාමත් YouTube එකෙන් earn කරන්න පටන් ගත්තේ නැත්තම් අදවත් පටන් ගන්න ඔයාගේ channel එකක් හදන්න බැරි නෑ
පුළුවන් ඔක්කොටම පුළුවන් මොකද YouTube එක කියන්නේ ලොකු අවසරයක්. ලංකාවේ මිලියන 2ක් එහෙම නැත්නම් ලංකාවේ මිලියන 20ම යූස් කරත් අපිට ප්‍රශ්නයක් නැහැ. YouTube කියන්නේ ලංකාවේ මිලියන 20ක් ලෝක ජනගහනයෙන් පොඩි වෙස්සරයක් තමයි ලංකාව කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. YouTube කියන්නේ ලංකාවේ එකක් නෙමෙයි. ඒ කියන්නේ ලෝකෙම කට්ටිය යූස් කරන එක තමයි YouTube කියන්නේ. ඒ නිසා අපිට YouTube එක යූස් කරන්න පුළුවන්. මේ වෙද්දිම තාම channel එක පටන් ගත්තේ නැත්නම් අදවත් channel එක පටන් ගන්න channel එක දන්න කට්ටිය ඔක්කොම පටන් ගන්න අනිවාර්යෙන්. හැබැයි channel එක පටන් ගන්න දන්නේ නැති කට්ටිය නම් මගේ support එක දෙනවා. YouTube master course එක launch කරලා දෙනවා. ඕනම කෙනෙකුට join වෙන්න පුළුවන්. ඔයාගේ මේ master course එක හරහා ඔයාට YouTube එක ගැන දැනගන්න ඕන සම්පූර්ණ A to Z ඔයාට දෙන්න ඕන හැමදේම දීලා දෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් link එක description එකේ තියෙනවා. කැමති කෙනෙකුට join වෙන්න පුළුවන්. join වෙන්න ඕනම කෙනෙකුට මගේ direct support එක ඔයා දාන්නවා. SL YouTube bro Facebook group එක හරහා දෙනවා. මොකද Facebook group එකට join වෙන්න ඕනම කෙනෙකුට මාව WhatsApp contact කරගන්න පුළුවන්. ඒ opportunity දෙනවා කැමති කෙනෙකුට මේකට join වෙලා මාව contact කරගෙන ඔයාගේ වැඩේ කරගන්න පුළුවන්. ඇත්තටම මම ඔයාලට කියලා දෙනවා කොහොමද දැන් වීඩියෝ එකක් හදලා මෙන්න මේ method එක හරහා earn කරන්න කියලා. ඔයා වෙන මොකුත් එපා. ගිහිල්ලා වීඩියෝ එක හදලා මෙන්න මේ channel එකේ description එක බලන්න. මේ description එකේ මොකක්ද ඇත්තටම තියෙන්නේ? මෙයා කරන හරි අපිට වීඩියෝ නෑ මෙන්න මේ Shopify එකෙන් මෙයා මේක සේල් කරනවා. මේක සේල් කරන්න ඔයාගේ ඕන් වීඩියෝ එකක් නැහැ. හැබැයි ඔයා ඒකද මේක වෙන්න මේකේ නෑ කියලා ඔයා වරි වෙන්න බෑ. හැබැයි මේකේ ඔයා බලන්න මෙන්න මෙතන තියෙන link එක. free download කියලා තියෙන link එක. ඔයා ගිහිල්ලා ඒක බැලුවොත්. ඒක බැලුවේ නැත්නම් ඒක ඔයා description එක හරියට බලලා නැහැ. ඒ කියන්නේ ඔයා මේ link එක බැලුවේ නැත්නම් ඔයා description එක බලලා නැහැ කියන්නේ මොකද? ඔයා ගිහිල්ලා ඕන්නම් ගිහිල්ලා මේක බලන්න. ඒක ගැන මම ඔයාලට පස්සේ කියන්නම්. ඔයා earn කරන්න යද්දි ඔයා මේ music එක download කරගන්න. download කරලා ඔයා වීඩියෝ හදන්න. වීඩියෝ එක දිගට කරන්න. වීඩියෝස් හදලා ඔයාගේ channel එකට upload කරන්න. upload කරද්දී ඔයා මේ වීඩියෝ එකම එහෙම නැත්නම් මේ sound track එක අරන් ගිහිල්ලා ඔයා දන්න මේ වෙද්දි අපිට use කරන්න පුළුවන්. මෙන්න මේ වගේ upload එහෙම නැත්නම් DL upload use කරන්න පුළුවන්. මොකද කියනවනම් DL upload හරහා අපිට pay out කරනවා අපේ link එකෙන් ගිහිල්ලා download කරන වාරයක් ගන්න. ඔයා ඒක දන්නවා. මේ වෙද්දි මගේ videos බලනවා නම් ඔයා දන්නවා. මොකද මේකේ download rate එක එහෙම නැත්නම් pay out rate එක ඔයාලා පේනවා ඇති. ඩොලර් අපි කියමුකෝ 1000ක් download කරත් ඔයා බලන්න මේ වීඩියෝ එක. ඒ කියන්නේ මේ වීඩියෝ එක දාලා පැය 7යි 9800ක් මේක බලලා දෙනවා. 9800න් අපි කියමුකෝ මේක 5000ක් download කරොත් පැය 7ට 5000ක් download කරොත් ඔයා මේකේ හරහා ඒක upload කරලා තිබ්බොත් $8.40 පැය 7ට ඔයා earn කළා. ඇත්තටම ඒක තමයි reality එක. ඔයා දන්නේ නැති online marketing එක එහෙම නැත්නම් online කියන එකේ වපසරිය එහෙම නැත්නම් ඔයාට use කරන්න පුළුවන් මෙන්න මේ Shrink.io. ඔයා දන්නා මේකෙන් අපිට download කරන වාරයක් ගානේ ඔයාට මේකෙත් pay out කරනවා. ඔයාට පේනවා ඇති ඒකේ pay out ලොකු method. ඒ කියන්නේ 1000ක් pay out watch කරොත් ඔයාට පේනවා ඇති ලොකු ගණන් වලින් මේකේ pay out කරනවා. ඇත්තටම ඇයි ඔයාට මෙහෙම දෙයක් හිතෙන්නේ නැද්ද? ඒ කියන්නේ මට විතරද හිතෙන්නේ. ඔයාට හිතෙන්නේ නැද්ද මේකේ copyright free owner කෙනෙක් download කරනවා. මේකේ කොච්චර download කරනවා අපිත් use කරන මේකේ වීඩියෝ. ඒ කියන්නේ අපිත් use කරනවා දැන් තැන් වලදී මේකේ තියෙන music. මොකද copyright වෙන්නේ නැහැ මේකේ. ඒ නිසා ඇයි අපිට බැරි මේ method එක use කරන්න. ඔයාලට පුළුවන් නම් ඒ කියන්නේ ඔක්කොම දන්නේ නැහැ මේ channel එක ගැන. එහෙම නැත්නම් log ඉන්නේ මේකේ තියෙන ඒ කියන්නේ subscribers ලා ගන්න. හැබැයි මේකේ ඉන්න ටික එහෙම නැත්නම් මේ ටික විතරද log ඉන්නේ. හැබැයි මෙයා මේ channel එක ඔක්කොම දන්නේ නැහැ. ඒ නිසා අපේ channel එක අපිට grow කරන්න පුළුවන්. ඒක තමයි ඇත්තම කතාව. ඔයාට ගිහිල්ලා මේ music දාලා ඔයාට පුළුවන් මෙන්න මේ දෙක use කරන්න. මේ දෙක use කරලා ඔයාට ඇයි බැරි මේක pay out එක collect කරන්න. pay out collect කරගන්න පුළුවන්. pay out collect කරගන්න පුළුවන්. මොකද මේකේ payment කරනවා. ඔයා ඕනනම් ගිහිල්ලා payment proof බාන්න මේකේ pay out අනිවාර්යෙන් කරනවා. ඔයා ගිහිල්ලා ඕන දෙයක් බාන්න මේ වගේ pay out කරනවා. ඒ pay out කරන්න ඕන අපි හරියට මේ වැඩේට enroll එහෙම නැත්නම් ඔයා එක method එකක් විතරක් use කරොත් බෑ. ඔයාට ඇත්තටම මේ හරහා earn කරන්න පුළුවන්. ඒට අමතරව ඔයා ගිහිල්ලා නිකමට බලන්න මේකේ මම ඔයාලට මේ secret එක කියලා දෙන්න හැදුවේ. කියලා කවුරුත් හිතන්නේ නැති පැත්තකින් තමයි මෙයා earn කරන්නේ. ඔයා ගිහිල්ලා මෙන්න මෙයාගේ free download කියන section එකේ තියෙන website එකක්. ඒ website එකට ඔයා ගිහිල්ලා බලන්න
මෙන්න මේ වෙබ්සයිට් එක. ටොන්ඩන්ට් කියන වෙබ්සයිට් එක මේ වෙබ්සයිට් එක හරහා ඔයාලට පේනවා ඇති මෙයා මේ ක්ලිප් එක ඩවුන්ලෝඩ් කරගන්න දීලා තින්නේ. ඕනනම් ගිහිල්ලා බලන්න. ඔයාලට පේනවා ඇති මෙන්න මේ වෙබ්සයිට් එක හරහා තමයි දීලා තියෙන්නේ. මෙතෙන් ඩවුන්ලෝඩ් දීලා දෙනවා. ඔයා හිතනවාද මේකේ ඩවුන්ලෝඩ් කරන්න? මෙතන අපි ඩවුන්ලෝඩ් කියලා දුන්නට පස්සේ මෙයාගේ සියලු ඇනලයිස් මේකේ අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේකේ. ඊට පස්සේ ඔයා හිතන්න ඔයාගේ ඔඩියන්ස් එකට. එහෙම නැත්නම් මේකේ සම්පූර්ණ ඔඩියන්ස් එක මේකෙන් හැන්ඩල් කරන්න පුළුවන්. මෙයා කරන්නේ ඔඩියන්ස් එක හැන්ඩල් කරන එකක් තමයි. ඒ කියන්නේ ඔයා මෙයා ගිහිල්ලා මේක ඩවුන්ලෝඩ් කරපු ගමන් ඔයා ඩවුන්ලෝඩ් කරද්දි මේකේ අපි කියමු ඔය විදිහට ඩවුන්ලෝඩ් කරනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනින් එයාට ඒ කියන්නේ ඔයා එයාගේ අප්ඩේට් කරන එහෙම නැත්නම් Shopify එකේ මෙයා අප්ඩේට් කරන්න ඔයාට නොටිෆිකේෂන් එක එනවා. ඇත්තටම අපි හිතන්නේ නැති පැති වලින් තාම මිනිස්සු වුන් ගන්න. ඔයා දන්නේ නැතිව ඒ කියන්නේ ඔන්ලයින් වැඩ කරන එකේ අපි හිතන්නේ නැති පැත්තකින් තමයි යලන ගන්න. බලන්න මෙයා මෙතනින් ෆලෝ අප් කරපු ගමන් Shopify එකේ මෙයා ෆලෝ අප් කරපු ගමන් එතන අපි ඊමේල් එක ගහලා තමයි අපි ෆලෝ අප් කරන්නේ. මේක ඩවුන්ලෝඩ් කරන්න දෙන කෙනෙකුට අපි කියමුකෝ මේක ඩවුන්ලෝඩ් කරන්න දෙන කෙනෙක් ගිහිල්ලා මෙන්න මෙතනින් ගිහිල්ලා මේකේ ෆලෝ අප් කරනවා ඊමේල් එක සබ්මිට් කරලා. ඊමේල් එක සබ්මිට් කරපු ගමන් එයාගේ ඊමේල් ලිස්ට් එකක් වෙනම බිල්ඩ් අප් වෙනවා. ඔයා දන්නා ඊමේල් ලිස්ට් එකක්. ඒ කියන්නේ දන්නේ නැතිව තාමත් ඇතිරිත් මාර්කටින් සෙක්ෂන් එකට මම තාම ඔයාලා අරන් ගියවත් නැහැ. මේ විදිහට ඊමේල් ලිස්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ 8 එහා ගියවනින් මෙතන දැන්නේ. ඒක තමයි ඇත්තම කතාව. ඔයා මෙන්න මෙයා Shopify හරහා earn කරනවාද ලොකුම මිනිහා. ඒක තමයි මෙයා earning එක. මෙයා AdSense earning ඕනේ. ඒ කියන්නේ අපි AdSense පළවෙනි income source එක ලංකාවේ අපි ඔක්කොම follow කරන්නේ ඒක. පළවෙනි income එක පන්නට පස්සේ ඔයාට ලොකු income source තියෙනවා. ඇත්තටම ඔයා කැමති නම් ඒ හරහා earn කරන්න. ඇත්තටම මම කිව්ව හැමදාම YouTube එක කියන්නේ එන්න. YouTube එක හරහා earn කරන්න පුළුවන්. YouTube එක කියන්නේ AdSense නෙමෙයි. AdSense කියන්නේ එක income source එකක් තමයි. AdSense income එකයි මම ඔයාලා අරන් ඉන්න හදන්නේ පළවෙනි income source එක find මම help එක දෙනවා වගේම ඔයාලට group එක හදලා තියෙනවා. මම ඉස්සරහ AdSense වලට අමතරව earning එක මේ group එක කරා share කරනවා. ඇවිල්ලා කැමති කෙනෙකුට join වෙන්න පුළුවන්. බල කිරීමක් නැහැ. ඕන කෙනෙකුට විතරයි මේ course එක හදලා තියෙන්නේ. බලෙන් ඇවිල්ලා join වෙන්න බා. මොකද මට ඕන වෙලා තියෙනවා earn කරන්න. එහෙම නැත්නම් මන්ට success වෙන්න ඕනේ කියලා burning desire එකක් තියෙන පිළිලා. ඒ නිසා තමයි මම මේක හැදුවේ. ඒ පිරිස මම කලෙක්ට් කරගන්න. ඒ පිරිස කලෙක්ට් කරගෙන මම මේ group එක හදලා තිනවා. ඒ group එකට join කරගෙන මම යන්න ඕන පාර මම යනවා. හැබැයි මේ group එකට යම් කිසි මට්ටමකට ආවට පස්සේ ඕන ස්ටුඩන්ට්ස් ලා ආවට පස්සේ තමයි මම share කරන්න බය වෙන්න එපා. දැන්ම share කරන්නේ කැමති කෙනෙකුට තාමත් opportunity තියෙනවා join වෙන්න. ඒ නිසා link එක description එකේ තියෙනවා. මෙන්න මේ course එකේ enroll වෙන ඕනම කෙනෙකුට join වෙන්න පුළුවන්. ඒ දේ මතක් කරනවා YouTube කියන්නේ AdSense එක income source එකක්. ඒට එහා ගිය ලොකු income source ගොඩාක් තියෙන තැනක්. මොකද මෙයාගේ මෙන්න මේ income source එකෙන් මෙයාගේ මෙන්න මෙතන subscribers එහෙම නැත්නම් මෙන්න මෙතන email list එකෙන් මෙයා හොයන ලොකුම money. එහෙම නැත්නම් huge money කියන concept එක මෙයා මෙතනදි කරනවා. ඇත්තටම ඒ විදිහට එහෙම තියෙනවා. අපි ඉස්සරහට බලමු මේ විදිහට ලොකු method තියෙනවා. මගෙත් එක්කම හිටියොත් අනිවාර්යෙන් ඔයාලට අනිවාර්යෙන් success වෙන්න පුළුවන්. මොකද මම අනිවාර්යෙන් help කරනවා. ඒ දේ මතක් කරනවා. තාම channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා set වෙන්න. ඔයාලට මගින් දෙයක් ලැබෙනවා මිසක් ඔයාගෙන් දෙයක් මම ගන්න. ඒ දේ හොඳට මතක තියාගන්න. ඒ දේ කරන්න. ඒකත් එක්ක අදට ගිහිල්ලා නම් තවත් දවසක අලුත් idea එකක් එක්ක හම්බ වෙන බලාපොරොත්තු වෙන සියලු දෙනාටම සුබ දවසක්.